සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් ප්‍රේෂාන් ඇකඩමි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ iPhone tricks and tips එකක් ගැන. ඔයා iPhone එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් සහ පාවිච්චි කරනවා නම් ඔයා බලන්න ඕන ඔයා පාවිච්චි කරන ෆෝන් එක ඔරිජිනල් එකක්ද කියන එක. ඉතින් අද වීඩියෝ එකේ වැදගත්කම වෙන්නේ කොහොමද ඔයාගේ iPhone එක ඔරිජිනල් එකක්ද කියලා setting වලින් බලන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන එක. මුලින්ම ඔයාගේ ෆෝන් එකේ settings open කරගන්න ඕනේ. මම මේ විදියට මගේ ෆෝන් එකේ settings open කරගන්නවා. ඊගාවට මෙන්න මේව පල්ලට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන general කියලා. ඊට පස්සේ ඔයා මේක ටච් කරන්න. ඒකේ යටතේ උඩම තියෙන about කියලා එකක්. ඔයා මෙන්න මේක ටච් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන about යටතේ තියෙනවා model number කියලා එකක්. මෙන්න මේ ගැන තමයි අද අපි කතා කරන්නේ. මෙතනින් තමයි ඔයාගේ iPhone එක ඔරිජිනල් එකක්ද නැත්නම් මොකක් රිපෙයාර් එකක් කරලා හදලාද කියලා බලාගන්නේ. මෙතන ඔයාගේ model number එක M අකුරෙන් පටන් ගන්නවද කියන එක ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. model number එක M අකුරෙන් පෙන්නනවා කියන්නේ ඔයාගේ iPhone එක ඔරිජිනල් ෆෝන් එකක් කියන එක. ඊගාවට මෙතන model number එක සමහර iPhone වල බැලුවොත් එහෙම N අකුරෙන් සහ F අකුරෙන් සඳහන් වෙලා තියෙන්නත් පුළුවන්. මෙතන N පෙන්නනවා කියලා කියන්නේ මේ iPhone එකේ මොකක් හරි කැඩිලා නැවත හදලා කියන එක සහ model number එක F අකුරෙන් පටන් ගන්නවා කියලා කියන්නේ ෆෝන් එක රිපෙයාර් එකක් කරන්න Apple company දාලා ඒක හැදුවට පස්සේ නැවතත් අඩු මිලකට මාකට් එකට දාපු ෆෝන් වලට තමයි මෙන්න මේ විදිහට model number එක F අකුරෙන් පෙන්වන්නේ. ඉතින් මගේ මතේ හැටියට නම් ඔයාලට කියන්නේම iPhone එකක් ගන්නවා නම් ඔරිජිනල් තත්ත්වයේ model number M තියෙන එකක් ගන්න කියලා. ඉතින් අද ඔයාලට වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයා ප්‍රේෂාන් ඇකඩමි YouTube channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා.